කතානායකතුමාගේ අනග රැඟුම් සහ දූෂණ පිළිබඳ මාධ්‍යවලින් වාර්තා කළාම තමන්ගේ රහස්‍ය තොරතුරු මාධ්‍යවලට හෙළිදරව් වුණේ කොහොමද කියලා බලන්න විමර්ශනයක් සිදු කරන්නයි කියලා පාර්ලිමේන්තුවේ කතානායකතුමා මහලේකම්තුමියට නියෝගයක් ලබා දුන්නා. මේ වාර්තාව මට ලැබුණේ කොහොමද කියලා හොයන්න තවත් විමර්ශනයක් පටන් ගන්න එපා. ඒ විමර්ශනය පටන් ගත්තොත් මාලිමාවයි ජවිපේ අතර තිබෙන විරසකය නයි පොළොන් ගැටුමක් බවට පරිවර්තනය වීමේ අවදානමක් තිබෙනවා. මා ගැන අනුකම්පා කළ මීයෙක් කතානායකතුමාගේ ලාච්චුව ඇතුළට රිංගලා කතානායකතුමා මේක වෙන කාටවත් දෙන්නේ නැතුව කතානායකතුමාගේ ලාච්චුව දාලා අගුළු දාලා යතුරු එතුමා ගාව තියන් ඉන්නේ හදිස්සියට පියන් කෙනෙකුටවත් දෙන්නේ නැහැ. ඒ වාර්තාවේ පිටපත මට සුපුරුදු පරිදි තැපෑලෙන් ඇවිල්ලා තියෙනවා. අදට මන් දන්නේ මට මේ තුරුතුරු එවන මේ මීයා කවුද කියලා. හැබැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටියේ මීයා පාර්ලිමේන්තුවේ ඉන්න තම හිතවත් මීයෙකුත් යාළු කරගෙන මට උදව් කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණ ඇති බව නම් පැහැදිලි. මෙම විමර්ශන වාර්තාවෙන් කතානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා 10ක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. කතානායක නිල නිවස මහජන මුදලින් නඩත්තු කරමින් තිබියදී ලෝරිස් පාරේ තවත් රජයේ නිල නිවසක් කතානායකවරයාගේ පාවිච්චියට යොදා ගැනීමෙන් මහජන මුදල් අවභාවිතා කිරීම. මහජන මුදලින් තමන්ට එක් නිවසක් වෙන් කළ නඩත්තු කරමින් තිබියදී තවත් රජයේ නිල නිවසක් ලබා ගැනීම ඍජුවම පොදු දේපල අවභාවිතාවක්. දැන් කතානායක නිල නිවස සම්පූර්ණයෙන්ම නඩත්තු වෙන්නේ මහජන මුදලින්නේ. එතන කිසිම දෙයකට කතානායකවරයා සතයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. එතන පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා යනාදිය හෝදන වියදම ලොන්ඩරි ගාස්තුව දරන්නේ මහජන මුදලි. හැබැයි දැන් කතානායකතුමා ඉන්නේ නිල නිවසේ නෙවෙයිනේ. එතුමා මොකද කරන්නේ? අර අතන තියෙන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි, තුවා යනාදිය තමන් ඉන්න ගෙදරට ගිහිල්ලා භාවිතා කරලා කිලුටු නාම ගෙනල්ලා දානවා නිල නිවසට. දාලා විතර තියෙන අලුත් බඩු සෙට් එකක් අරගෙන යනවා. ඒතකොට අරවා මහජන මුදලින් ලොන්ඩරියට දාලා හොදා ගැනීමට ලැබෙනවා. තුට්ටු දෙකේ වැඩ කරලා තියෙන්නේ. හිඟන්නවත් මෙහෙම මහජන මුදල් අපහරණය කරන්නේ නැහැ. තමන්ගේ කිලිටි රෙදි ටික පවා මහජන මුදලින් සෝදා ගන්න තමයි කතානායකතුමා කටයුතු කරලා තියෙන්නේ. තමන් කතානායක නිල නිවසේ පදිංචිව නොසිටියේදී තමන්ට පත්කර ගැනීමට හැකි 8 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලය පත් කරලා මාසිකව රුපියල් 7,60,000ක වැටුප් මහජන මුදලින් ගෙවීම. විශ්‍රාමික වයස ඉක්මවා ගිය රාජකාරී ඉටු කිරීමේ හැකියාව නොමැති සේවකයන් දෙදෙනෙක් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම. කාමරවලට සේවා කාමර සහායක නැත්තම් රූම් බෝයි කියන තනතුරට පත් කරගෙන තියෙන්නේ අවුරුදු 73ක වයසක ඉන්න 100 කෙනෙක්. ඇත්තම එතුමාට රූම් බෝයි නෙවෙයි කියන්න ඕනේ රූම් ග්‍රෑන්ඩ්පා 100 කෙනෙක්නේ. තමන්ගේ පෞද්ගලික ලේකම්වරයාට තමන්ගේ නිල නිවස ආසන්නයෙන්ම ලොරිස් මාවතේ රජයේ නිල නිවසක් වෙන් කර ගැනීම. අපි නිල නිවාස එකක්වත් භාවිතා කරන්නේ නැහැයි කියලා බලයට ආපු කතානායකතුමන්ලා තමන්ට නිල නිවාස 2යි පෞද්ගලික ලේකම්ට නිල නිවාසයයි නිල නිවාස දැන් ඔන්න 3ක්ම වෙන් කරගෙන හමාරයි. කතානායකවරයාගේ නැති මාධ්‍ය අංශයකට NC 49/23 අංකයේ දරන වෑන් රථය පාර්ලිමේන්තුවේ වාහන ඇණියෙන් වෙන් කර ගැනීම. නැති මාධ්‍ය අංශයකට තමයි පාර්ලිමේන්තුවේ වෑන් රථයක් කතානායකවරයා වෙන් කරගෙන තිබෙන්නේ. අර නැති මාධ්‍ය අංශයට කියලා කැමරා දෙකක්, ඡායාරූප ගන්න කැමරාවයි වීඩියෝ කරන කැමරාවයි කැමරා දෙකක් අරගෙන වෘත්තීය ඡායාරූප ශිල්පීන් වෙනුවට දැන් එතන නෑනේ වෘත්තීය ඡායාරූප ශිල්පීන්. ඒ මාධ්‍යාංශයක් නෑනේ. කළමනාකාර සහකාරවරුන් ලවා ඒ කැමරා භාවිතා කරන්න කටයුතු කරලා තියෙනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී තමින්ද කුලරත්න මහත්තයාගේ වැඩතහනමට ලක් කළාට පස්සේ මේ නැති මාධ්‍ය අංශයකට වෑන් රථයක් සහ කැමරා දෙකක් ලබා ගත්තාය කියලා අල්ලස් කොමිසමට පැමිණිලි කරා. මේ පැමිණිල්ල කරාට පස්සේ ඊයමොල රත් වෙච්ච කතානායකතුමා අනේ ඇමති මණ්ඩල පත්‍රිකාවක් දාලා මගේ මාධ්‍යාංශේ විධිමත් කරලා දෙන්න කියලා අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරා. අගමැතිතුමිය බෑ කිව්වා. සීලුම ලිපි ලේඛන මා සතුයි. ඊළඟට මුදල් අමාත්‍යාංශයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා අනේ මේක විධිමත් කර දෙන්න කියලා. ඒ අයත් බෑ කියනවා.
ඊට පස්සේ ජනාධිපතිතුමාට ලියනවා අනේ මේක විධිමත් කර දෙන්න. මේ මොකද්ද කියන්නේ? මට මේ තනියෙන් පරිප්පුව කන්න බෑ, කන පරිප්පුව බෙදාගෙන කමුයි කියලා. අගමැතිතුමියත් බෑ කිව්වා, මුදල් අමාත්‍යාංශයත් බෑ කිව්වා. ඔන්න ජනාධිපති ලේකම්තුමත් බෑ කියලා ලියුමක් කියවනවා. ඒ නිසා මේ පරිප්පුව නම් කතානායකතුමාට තනියෙන් කන්නට සිද්ධ වෙනවාමයි. මේ ආණ්ඩුව විසින් ඇමතිවරුන් മന്ത്രി ඕනම ඇමතිවරයෙක් හෝ කතානායක එකම මට්ටමට ගැනෙන්නේ ඇමති තනතුරට එක ඉන්ධන දීමනාවක් ලැබෙනවා. තමන්ගේ දිස්ත්‍රික්කයේ අනුව മന്ത്രി තනතුරට තවත් ඉන්ධන දීමනාවක් ලැබෙනවා. ඇමති මණ්ඩලයේ තීරණයක් අරන් ප්‍රසිද්ධ කරා අපි ඇමති ඉන්ධන දීමනාව විතරයි ලබා ගන්නේ, තමන්ගේ മന്ത്രി ඉන්ධන දීමනාව ලබා ගන්නේ නෑයි කියලා. නමුත් කතානායකතුමා කතානායක ඉන්ධන දීමනාවයි පොළොන්නරුවේ മന്ത്രി කෙනෙකු විදියට ලැබෙන ඉන්ධන දීමනාවයි දෙකම ලබාගෙන මේ ප්‍රකාශයට අනුව වංචනිකව කටයුතු කර තිබෙනවා. කතානායකතුමාට පින් සිද්ධ වෙන්න එතුමා හදපු වාර්තාවෙන්ම එතුමාට එරෙහිව තියෙන චෝදනා 10ක සාක්ෂි අප සතුව තිබෙනවා. දැන් ඉතින් අල්ලස් කොමිසමට ඉතුරු වෙලා තියෙන්නේ මේ තොරතුරු ටික පදනම් කරගෙන කතානායකතුමාව අත්අඩංගුවට අරගෙන බොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරලා බන්ධනාගාරගත කරන එක විතරයි. මොකද අප ලැබෙන්නේ නැති වරදක්නේ. ඒ නිසා අපි ඉදිරි සතියේදී මේ වාර්තාව අල්ලස් කොමිසමට බාර දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.